යනුව සමස්ත ඡන්ද 57,40,179ක් හිමි කරගනිමින් ජාතික ජනබලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය හිමි කරගත්තා. ඒ අනුව සමස්ත ප්‍රතිඵල අනුව මේ රටේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වන්නේ අනුර කුමාර දිසානායක. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය. ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 68,63,186යි. ජාතික ජන බලවේගය ආසන 159ක් දිනාගෙන තිබෙනවා. සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 19,68,716යි. සමගි ජන බලවේගය ආසන 40ක් දිනාගෙන තිබෙනවා. ඡන්දේ අවසන් සතිය කියලා කියන්නේ ඕනම දේශපාලන ප්‍රවාහයක් ඇතුළත. නමුත් අපි දකින්නේ නෑනේ වෙනදා මැතිවරණ වේදිකාවලදී පානුක මේ කලදු අපි දැකපු ඒ මහ විශාල දැවැන්ත ජනරැලි අපි දකින්නේ බොහොම අනුර කුමාර දිසානායක ජනරැලි සමග සංසන්දනය කරලා බලන විට ඉතාම සාපේක්ෂව අර කියන මෙගා රැලි මුකුත් නෑ. ඇයි අපපාල මැතිවරණයේදී අපි තීන්දුවක් ගත්තා. අපි ජනාධිපති මැතිවරණයේ පාර්ලිමේන්තු මැතිවරණයේ ස්ට්‍රැටජිස් වලට වඩා වෙන ස්ට්‍රැටජි එකක් අපි ඡන්ද පොළවල් කීපයක් එකතු කරලා ගම් කීපයක් එකතු කරලා එහෙම රැස්වීම් තියාගෙන අපි යන් කියලා. එහෙම නැතුව අර ඔබතුමා කිව්වා වගේ ජනාධිපති මැතිවරණයේදී එක තැනකට විශාල දැන් ජනාධිපතිතුමා ගේනවා වගේ. ඒක ඔබතුමා කියන්නේ දැන් ඔබතුමාලා කලින් ජනාධිපතිවරණේ වෙච්ච වැරදි අඩුපාඩු හඳුනාගත්තා. ඒ කියන්නේ අපි හිතමු හම්බන්තොට රාරයි යනවා කොට්ටාවෙන් බස් දාලා හම්පාරෙන් බස් දාලා ගිරාඳුරු කෝට් ඒක දකිනවා ඔය පිළියන්දල රැස්වීමක් තියෙනවා. ඔන්න පිළියන්දල පාක් කරලා තියෙනවා හම්බන්තොට රිපෝ එකේ පසු උත්පත්ති ඔබතුමාලා කරා කියලා මේ කවුරු කළා මෙවර ඡන්දය කොළඹ මහනගර සභාව සමගි ජන බලවේගය දෙනවා. සමුසට වයර් දෝයි